දෙවිදුන් අනර්ගලොවක් මවාදී අනර්ග මනුෂ්‍ය යුවලක්ද සෑදුවේ දෙවිදුන්ට කීකරුව උන්වහන්සේගේ සිතට එකගව මනුෂ්‍යයෝ ජීවත් වීමටයි. නමුත් මනුෂ්‍යයාගේ තියෙන අකිගරුකම නිසාද ඔහුගේ තියෙන නපුරුකම නිසාද ඔහු දෙවියන් වහන්සේව පාවා දීමෙන් මේ ලෝකෙට පාපය ඇතුල් වුණා. එම නිසා මේ පාපෙන් ගලවන්න මේ සාපෙන් මුදවන්න දෙවියන් වහන්සේට ඉතුරු තිබුණේ එකම හේතුවයි එකම කාරණාවයි ඒ තමයි උන්වහන්සේගේ එකම පුත්‍ර වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේව මේ ලෝකෙට එවීමයි. ඉතින් ඒ නිසා මේ අපේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ උන්වහන්සේට තිබුණු සියලුම ස්වර්ගයේ සැප අතරමින් තිබ්බ සියලුම දේ ඒ ලෝකයේ ඒ ස්වර්ගයේ තිබ්බ සියලු දේ අතරමින් උන්වහන්සේට සිදු වුණා අපිට ඇති ප්‍රේමය අපිට ඇති දයාගුණ නිසා මේ ලෝකෙට පැමිණෙන්න. ඉතින් මේ දවසේදී අපි සියලු දෙනාම රැස් වී සිටින්නේ ඒ උන්වහන්සේ ඒ කුමරයාගේ පැමිණීම ද උන්වහන්සේගේ ඒ ඉපදීම අපි සැමරෙන්නයි මීට අවුරුදු 2000කට කලින් සිදුවිච්ච දෙයක්. ඉතින් ශාලොම් සුභාරංචි සභාවේ 2025 වෙනි අවුරුද්දේ මම කැමති ඔබ සියලු දෙනාම ආදරෙන්ද ගෞරවෙන්ද පිළිගන්නවා. ඒ වගේම මම කැමති මේ වෙලාවේදී සියලු දේම දෙවියන් වහන්සේගේ දෑයට බාර කරන පිණිස සහෝදර තක්ෂිලාට මේ දේ බාර කර යාඥා කරන්න කියලා. හොඳයි අපි සියලු දෙනාම නැගී සිටිමින් ස්වාමින් වහන්සේට මේ දරුවන්ගේ අපූර්ව අවස්ථාව බාර කරමින් යාඥා කරමු. ස්තුති වේවා. අපට බොහෝසේ ප්‍රේම කරන ජීවමාන යේසුස් වහන්සේ ස්වාමිනී ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා ස්වාමිනී මේ දහවල් කාලය නිසා ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ ස්වාමිනී මේ දුන්නා වූ අනර්ග දවස නිසා නැවසත් ස්තුතියි ස්වාමිනී පියාණනී ඔබ වහන්සේගේ දරුවන් ඔබ වහන්සේ ස්වාමිනී දුන්නා වූ නිසා ස්තුතියි යේසුස් වහන්සේ ඔබ වහන්සේගේ උපත සිහි කරන ස්වාමිනී මේ අසිරිමත් කාලයේදී ස්වාමිනී ඔබ වහන්සේ ස්වාමිනී ඔවුන්ට ඔවුන්ගේ හැකියාවන් ස්වාමිනී ඔබ වහන්සේගේ මහිමය පිණිස ස්වාමින් වහන්සේ ඉදිරියට පෙන්වන්න ඔබ වහන්සේ ඔවුන්ගේ හැකියාවන් ස්වාමිනී ඔබ වහන්සේගේ ජනතාව ඉදිරියේ දිගහරින්ට දුන්න කරුණාව නිසා ස්තුතියි ස්වාමිනී ඒ පුංචි දරුවන්ට ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ මේ ලෝකෙට ආපව් පණිවිඩය හරියාකාරව තේරුම් අරගෙන ඉමින්ද ස්වාමිනී ඔබ වහන්සේගේ ප්‍රේමය ලොවට බෙදා දෙමින්ද ස්වාමිනී වැඩෙන්න ඔබ වහන්සේ උදව් කළ මැනව ස්වාමිනී ඒ පුංචි දරුවන්ගේ ජීවිතවලට ඔබ වහන්සේ ආශිර්වාද කළ මැනව එමෙන්ම ස්වාමිනී ඔබ වහන්සේ වුන් කරන්නා වූ සෑම අංගයකටම ආශිර්වාද කරන්ට ස්වාමිනී සියල්ලේදී ස්වාමිනී ඔබ වහන්සේ මහිමයට පැමිණෙන්නට කියලා ඉල්ලනවා ස්වාමිනී ඔබ වහන්සේ ස්වාමිනී ඔවුන්ගේ ස්වාමින් වහන්සේ ඒ ස්වාමිනී ගායන වලටද ස්වාමිනී වාදනයන්ටද ස්වාමිනී ඔවුන්ගේ නර්තනයන්ටද ඔබ වහන්සේ ස්වාමිනී උන්ට උපකාර කරන්ට ඔබ වහන්සේගේ ශුද්ධ උදෑතට ස්වාමිනී මේ වැඩසටහනේ පටන් ගැනීමේ සිට අවසානය දක්වා බාර කරනවා යේසුස් වහන්සේගේ නාමයෙන් Thank you.
කුමාරයාණනි කුමාරයාණනි ඔබ මොනවාද මේ කල්පනා කරමින් සිටින්නේ? ඇත්තටම මම මේ කල්පනා කරේ අපේ ජීවමාන යේසුස් වහන්සේ ගැන. උන්වහන්සේ අප වෙනුවෙන් මේ පොළොවට ආවේ නැත්තම් අද අපිට මොනවා වෙලා තියෙද කියලා. යේසුස් වහන්සේ? නෑ මම ඔහු ගැන අසලා නෑ. ඔබට බලවන්ද මට ඔහු ගැන කියා දෙන්න? ඔව්. හැබැයි මම නෙවෙයි. අපේ සභාවේ පුංචි දරුවන් එකතු වෙලා ඉන්නවා. අපේ යේසුස් වහන්සේගේ උපත කොහොමද සිද්ධ වුණේ කියලා අපිට පෙන්වන්න. එසේනම් ඔබගේ උණුසුම් අත්පොළ සන්නාදෙන් පිළිගන්න ඔවුන්ව මේ වේදිකාවට. බොහෝ කරුණාව ලැබූ තැනැත්තිය නුඹට සුබ සිද්ධ වේවා. මේ කෙබඳු ආචාරයක්ද? මරියා බය නොවන්න. මක් නිසාද නුඹට දෙවියන් වහන්සේගේ කරුණාව ලැබුණේය. බලව නුඹ ගර්භණීව පුත්‍රයෙකු බිහි කරන්නේය. උන්වහන්සේට යේසුස් යන නාමය තබාපන්න. මේ සිදුවන්නේ කෙසේද? උපදින්නට සිටින තැනැත්තේ ශුද්ධය. දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝ යයි කියනු ලබන්නෝය. ඔබගේ වචනය ලෙස මත සිදු වේවා. මට හරි අමාරුයි. අපි ඉක්මනින් තැනක් හොයාගමුකෝ මරියා. මගේ බිරිඳට ගොඩක් අමාරුයි. අපිට නවතින්න ඉඩක් තියනවද? මේ වෙලාවේ නම් ඉඩ නෑ. කැමතිනම් ගවමඩු ඉන්න දෙන්න පුළුවන්. අනේ කමක් නෑ යෝසෙප්. අපි මෙතන නවතිමු.
අද පුදුම රාත්‍රියක්. අද හරිම සීතලයි. හැම තැනම මීදුම. අර බලන්න අමුතු එලියක් මේ පැත්තට එනවා. මට නම් බයයි. දේවදූතෙක් බලව මුළු සෙනගට මහා ප්‍රීති උපදවන යහපත් ආරංචියක් නුඹලාට ගෙනිමි. මක් නිසාද ස්වාමියු ක්‍රිස්තුස් නම් ගැලුම්කාරෙක් නුඹලාට දාවිත්ගේ නුවර අද උපන්සේක. රෙදිවලින් ඔතා ගවයින් කන ඔරුවක ඉන්න ලදුරුවෙක් නුඹලාට සම්භවන්නේය. අපි යමු එතුම බලන්ද. Mangala Siri Ande
බෙත්ලෙහෙමේ සීතලේ ගව මඩුවේ ගල්ලෙනේ ගවහොරුවේ නත්තලේ දෙව්බිලින්දා ඉපදුනේ බෙත්ලෙහෙමේ සීතලේ ගව මඩුවේ ගල්ලෙනේ ගවහොරුවේ නත්තලේ දෙව්බිලින්දා ඉපදුනේ වසන්තයේ නව පියුම් පිපෙන්නා කුරුළු රංචු පියඹා සාමයේ බිලින්දා උපන්නු දාවේ ලොවට කියා දෙන්නා බෙත්ලෙහෙමේ සීතලේ ගව මඩුවේ ගල්ලෙනේ ගවහොරුවේ නත්තලේ දෙව්බිලින්දා ඉපදුනේ බෙත්ලෙහෙමේ ආදරේ උපන්න ලස්සන විලිඳෙක්මයි වගේ මවගිලයේ සුරතල් විදින්න මුතුවැනි රූ සපුවයි යගේ ජය 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 සිරි ජය මංගල සිරි මංගල ආසිරියක් වේවා මෙලොවට මේ නත්තල් දිනේ ජය 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 සිරි ජය මංගල සිරි මංගල ආසිරියක් වේවා මෙලොවට මේ නත්තල් දිනේ තරුවක් බබලයි පුන් සඳක්සේ යන්වන් බැය අරුණක් වැනි කෙදිනකවත් නැති සාමයක්ගේ ලොවනව සිරියාවක් වැනි ජය 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 සිරි ජය මංගල සිරි මංගල ආසිරියක් වේවා මෙලොවට මේ නත්තල් දිනේ ජය 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 සිරි ජය මංගල සිරි මංගල ආසිරියක් වේවා මෙලොවට මේ නත්තල් දිනේ සගලුවේ මහිමය හැර තමා මනුලොවේ ගැලවුම ගැන සිතා රජතුමන් දාසය කුලසිනා කවහලේ මෙලොවට ඉපදුනා මෙලොතලේ ගලවන්නට ඔබ ආවා අප පාපයෙන් මුදවන්නට ඔබ ආවා මෙලොතලේ ගලවන්නට ඔබ ආවා අප පාපයෙන් මුදවන්නට ඔබ We wanna wish you a Merry Christmas. We wanna wish you a Merry Christmas. We wanna wish you a Merry Christmas from the bottom of our hearts. We wanna wish you a Merry Christmas. We wanna wish you a Merry Christmas. We wanna wish you a Merry Christmas from the bottom of our කුමරියනි ඔබ දැක්කත් දැන් යේසුතුමාගේ උපත කොහොමද සිද්ධ වුණේ කියලා? ඔව් කුමරුනි මං හරිම සතුටින් ඒ දිහා බලාගෙන සිටියා. අපේ ශාලෝම රාජධානයේ පුංචි දරුවන් හරිම දක්ෂයිනේ. අපි නැවතත්
ඔවුන්ට ප්‍රීතිමත් අපොල සන්නාදයක් ලබා දෙමුද? ඇත්තටම මගේ යේසුස් වහන්සේ මට කොච්චරනම් ආදරෙයිද? උන්වහන්සේගේ අධික කරුණාව, උන්වහන්සේගේ අධික ප්‍රේමය මට ගොඩක් ලැබිලා තියෙනවා. උන්වහන්සේගේ ඒ ප්‍රේමය ගැන සහ කරුණාව ගැන කියන්න ඇත්තටම මට වචන නැහැ. උන්වහන්සේගේ කරුණාව මට විතරක් නෙවෙයි, මගේ රාජධානියේ ඉන්න හැමෝටම වගේ ලැබිලා තියෙනවා. ඉතින් අපි අහමුද උන්වහන්සේගේ කරුණාව ගැන කියවෙන ලස්සන ගීතිකාවක්. එසේනම් අපගේ උණුසුම් අපොල සන්නාදයෙන් පිළිගමු අපේ චිත්‍රා මවතුමියව මේ වේදිකාවට. වරක් නොවේ දෙවරක් නොවේ දෙවරක් නොවේ සමිඳේ බොහෝ වරමා ඔබෙන් ලැබුවේ කරුණාව සමිඳේ බොහෝ වරමා ඔබෙන් ලැබුවේ කරුණාව සමිඳේ කරුණාව සමිඳේ
මේ සන්ධ්‍යාවේ අනර්ග ගීතිකාවකින් අපව ප්‍රීති කරාට බොහොම ස්තුතියි චිත්‍රා මවතුමියනි. ඇත්තටම මගේ රාජධානියට ලැබිලා තියෙන උතුම්ම ත්‍යාගයක් තමයි මේ පුංචි දරුවන්. එයාලා එහෙ මෙහෙ දුවලා දගකම් කරද්දි මට දැනෙන්නේ මහත් සතුටක්. ඉතින් මම හිතනවා ඔයාලා කැමති වෙයි කියලා එයාලගේ තවත් දක්ෂකම් බලන්න. එහෙනම් ලස්සන නාර්තනිකින් අපි පිනවන්න. අපේ ශාලොම රාජධානයේ පුංචි දරුවෝන් ලෑස්ති වෙලා සිටිනවා. අපි ඔවුන්ව ප්‍රීතිමත් අපොලසන්නාදයෙන් පිළිගමුද? මුළු ලොවක් මේ ප්‍රීති වෙන නත්තල් කාලේ යේසුස් වහන්සේගේ උපත ගැන කියවෙන ගීතිකාවක් අසන්නයි අපි මේ සැරසෙන්නේ. ඔව්, එසේනම් පිළිගන්න අපේ රාජධානියේ ලස්සන හඩක් තිබෙන අපේ ගායන් සහෝදරයව මේ වේදිකාවට. සුරදූතයෝ ගයාවි
ජයගීතිකා ඇසේවි මගේ ජේසුනි ඔබේ මේ උපන්දිනේ අදයි උපන්දිනේ අදයිනේ දෙවිඳු ආසිරි වහිනවා සකි මගේ හිතම සතුටේ ආදරේ තියා දෙවිඳු ආසිරි වහිනවා සකි මගේ හිතම සතුටේ ආදරේ තියා ආදරේ ගෙනා සමයේ කතාව හදවතේ ලියන්න ආනිසා ජීවිතේ පුරාම සුන්දරයි බොහෝ ඔබ මා ළඟින්ම උන් නිසා සීතලේ ගැහෙන නත්තලේ ශ්‍රියාව ලෝකයේ පුරාම තැල්ලුණා වේදනා විඳින ශෝක කන්දරාව සමිඳුනි කොහෙද හැංගුණා සුරදූතයෝ ගයාවි ජයගීතිකා ඇසේවි මගේ ජේසුනි ඔබේ මේ උපන්දිනේ අදයි උපන්දිනේ අදයිනේ දෙවිඳු ආසිරි වහිනවා සක්ති මගේ හිතම සතුටේ ආදරේ තියා දෙවිඳු ආසිරි වහිනවා සකි මගේ හිතම සතුටේ ආදරේ පියා සුබනත්තලක්යෝ ඉතාමත් අනර්ඝහඩකින් අපේ හදවත් පිනෝ ඔබට බොහොමත්ම ස්තුතියි. කුමරුනි මේ රාජධානයේ මිනිස්සුන් මොන වගේද? ඔවුන් යහපත්ද? ඔබ ඔබගේ ජනතාව ගැන මොනවාද සිතන්නේ? ඔව් ඇත්තටම මගේ රාජධානයේ මිනිස්සු ගැන මම හොඳ විදිහට දකින්න කැමතියි. ඒත් මට ඔවුන් තුල ලොකු විශ්වාසයක් තබන්න බෑ. මොකද ඔවුන්ට ලැබෙන දේවල් එක්ක ඔවුන්ට ලැබෙන ධනයත් එක්ක ඔවුන් ඉක්මනින් වෙනස් වෙනවා. ඉතින් එහෙම කාලයක තමයි ඇත්තටම අපි මේ ජීවත් වෙන්නේ. ඔව් කුමරුනි ඔබ කියන දේ හරි. ඔබ දන්නවද අද මම දේව වචනේ කියවාගෙන සිටිද්දී මට ලස්සන කතන්දරයක් හමු වුණා. ඔබට කැමති දේ ගැන දැනගන්න? ඔව් අහමුකෝ එහෙනම්. එසේනම් අපේ ශාලොම රාජධානයේ දරුවෝන් අපිට ඒ ගැන පෙන්වා දෙයි. ආචාර්යනි සදාකාල ජීවනය උරුම කරගන්න පිණිස මා විසින් කුමක් කළ යුතුද? ඔව් ස්වාමිනි අපට පහදා දුන මැනවි. විවස්ථාවෙහි ලියා තිබෙන්නේ කිමෙක්ද? නුඹ කියවන්නේ කෙසේද? නුඹේ මුළු හෘදයෙන්ද, නුඹේ මුළු ආත්මයෙන්ද, නුඹේ මුළු ශක්තියෙන්ද, නුඹේ මුළු බුද්ධියෙන්ද, නුඹේ දෙව් ස්වාමින් වහන්සේටත් නුඹට මෙන් නුඹේ අසල්වාසියටත් ප්‍රේම කරව කියාය. නුඹ උත්තර දුන්නා හරිය. එසේ කරපන්න. එවිට නුඹ ජීවත් වන්නේහිය. ආචාර්යනි එසේනම් මගේ අසල්වැසියා කවුද? එක්තරා මිනිසෙක් යෙරුසලමෙන්
යෙරිකෝවට යන කල මාව බේරගන්න. කවුරුත් නැද්ද මතු උදව් කරන්න. මට පහර දෙන්න එපා. මගේ වස්තු පැහැර ගන්න එපා. අම්මෝ රිදෙනවා. මට ගැහැව්වා. අනේ මට අනුකම්පා කරන්න. මාව බේරගන්නේ. අනේ මට අනුකම්පා කරන්න. කවුරුත් නැද්ද මට උදව් කරන්න. අනේ මට අනුකම්පා කරන්න. අම්මෝ අම්මෝ රිදෙනවා. මාව බේරගන්නේ. අම්මෝ අහෝ කුමක්ද මේ වෙලා තියෙන්නේ? මිනිසෙක් වැටි සිටිනවා නේද? අයියෝ නුඹ කවුද? කුමක්ද සිදු වුනේ? සොරු මට පහර දුන්නා. ඔබ දුක් වෙන්න එපා. මම ඔබට උදව් කරන්න. අයියෝ රිදෙනවා. අම්මෝ රිදෙනවා. අම්මෝ අම්මෝ කුමක්ද සිද්ධ වුණේ? මේ මිනිසට හොඳටම තුවාල වෙලා. අයියෝ ඔව් මේ මිනිසා පාර වැටි සිටියා. සොරුවට පහර දීලා ඌගේ සියලු වස්තුව පැහැරගෙන ගිහින්. අම්මෝ ඔබ මේ මිනිසාව තානායමේ නවත්තගෙන උපස්ථාන කරන්න. රිදෙනවා. මේ මුදල් තියාගන්න. අයියෝ තවත් මුදල් වැය වුණොත් මම නැවත ආවිට ඒ ඔබට ගෙවන්නම්. හොඳයි. මම එහෙම කරන්නම්. ඇත්තටම ඔබ කරුණාවන්ත මිනිසෙක්. ඉදින් සොරුන් අතට අසූ තැනත්තාට මොවුන් තුන්දෙනාගෙන් අසල්වාසියා වුණේ කවරෙකු කියා නුඹ සිතන්නේහිද? ඔහුට කරුණා කළ තැනැත්තායි. නුඹත් ගොස් එලෙසම කරපන්න. යමෙක් දෙවියන් වහන්සේට ප්‍රේම කරමි කියා තමාගේ සහෝදරයාට වෛර කෙරේ නම් ඔහු බොරුකාරයෙක්ය. මක් නිසාද? තමා දුටු සහෝදරයාට ප්‍රේම නොකරනවා නම් තමා නොදුටු දෙවියන් වහන්සේට
ප්‍රේම කරන්නට ඔහුට නොපුළුවන. දෙවියන් වහන්සේට ප්‍රේම කරන තැනැත්තේ තමාගේ සහෝදරයටත් ප්‍රේම කරනවා යන මේ ආඥාව අපි උන්වහන්සේගෙන් ලැබෙමුව. ඕ කුමරුනි, අපිත් මනුෂ්‍යයන්ගේ වැරදි සොයන්නේ නැතුව සියලු දෙනාව එක විදියට සැලකුවොත් ඒ ආපත් පුද්ගලයාව කරා වගේ දෙවියන් වහන්සේ අපි ගැන බොහොම ප්‍රීති වෙයි. ජේසුනි, මගේ හදවතේ හැම හැඟුමක් පුරාලිය වෙන්නේ ඔබගේ නාමයයි. මෙලෙසම අපි නැවතත් ලස්සන ගීතිකාවක් අසන්නයි මේ සැරසෙන්නේ. එසේනම් අපගේ උණුසුම් අපොල සන්නාදයෙන් පිළිගමු චන්දිමා සහෝදරිය සහ මෙතුෂාන් සහෝදරයාව මේ වේදිකාවට. ලියවෙන්නේ ඔබගේ නාමයි මා ගන්නා වූ හුස්මක් පුරා වැටහෙන්නේ ඔබේ ප්‍රේමයයි මගේ නෙත් වලින් ගැලු කඳුලක් පුරා සැනසුවේ යේසුනි ඔබයි මගේ ජීවිතේ ගෙවෙන තුරා ළඟ ඉන්න එළවිදුනි ඔබයි මගේ හදවතේ හැඟුමක් පුරා ලියවෙන්නේ ඔබේ නාමයයි මා ගන්නා හුස්මක් පුරා වැටෙන්නේ ඔබේ ප්‍රේමයයි මගේ නෙත් වලින් ගැලු කඳුලක් පුරා සැනසුවේ යේසුනි ඔබයි මගේ ජීවිතේ ගෙවෙන තුරා ළඟ ඉන්නේ දෙවිඳුනි ඔබයි මගේ නම ඔබේ අතෙහි ලියා එය දෙස බලා මගේ පුතු කියා ඔබේ දිවි පුදා මට පෙම් කරා පුදුමයි ඔබේ ප්‍රේමය සදා ඔබේ දැත්ගෙන යන්න මා දිවි ගමන ගෙවෙන තුරා තුරුලේම සනසන්නවා මගේ කඳුළු නිවෙන තුරා මට ලං වෙලා එනිහස පුදා මට පෙම් කළා මතුදාක මා ඔබගෙම වෙලා සකලේ හිඳින්නෝ දෙවිඳුනි සදා මගේ හදවතේ හැඟුමන් පුරා ලියවෙන්නේ ඔබගේ නමයි මා ගන්නා හුස්මක් පුරා වැටෙන්නේ ඔබේ ප්‍රේමයයි මගේ නෙත් වලින් ගැලු කඳුලක් පුරා
දිවි ගමන ගෙවෙන තුරා තුරුලේව සනසන්නවා මගේ කඳුළු දිවෙන තුරා ඔබේ දෙතිගෙන යන්නවා දිවි ගමන ගෙවෙන තුරා තුරුලේව සනසන්නවා මගේ කඳුළු දිවෙන ලස්සන හඬකින් අපේ හදවත් පිනව් ඔබ දෙදෙනාට බොහොම ස්තුතියි. ඉතින් කුමරේනි ඔබ දන්නවද අපේ මේ රාජධානියේ ඉන්න පුංචි පැටව කොච්චර දක්ෂද කියලා? එයාලා කොච්චර දක්ෂද කියනවනම් එයාලා මේ ඉතාලි දේශයේ ඉපදුනත් එයාලගේ මව් භාෂාව වෙච්ච සිංහල භාෂාවද ඔවුන්ට හොදින් පුළුවන්. ඒ වගේම තව භාෂාවන් ඔවුන්ට පුළුවන්. ඉංග්‍රීසි භාෂාව වගේ. ඉතින් අපි ලෑස්ති වෙමුද ඉංග්‍රීසි භාෂාවෙන් කරන නර්තනයකට ඔවුන්ගේ හැකියාව බලන්න. එසේනම් අපගේ උණුසුම් අපොළ සන්නාදයෙන් පිළිගමු අපේ පුංචි කුමරු කුමරියන්ව මේ වේදිකාවට. අපි නැවතත් ඔවුන්ට ප්‍රීතිමත් අපොළ සන්නාදයක් ලබා දෙමුද? ඉතින් කුමරේනි ඔබ කැමතිද අපේ යේසුස් වහන්සේ අපට දක්වන කරුණාව සහ ආදරය ගැන ලස්සන ගීතිකාවක් අහන්න? ඔව් කුමරුනි මම කැමතියි. එසේනම් ඔබගේ උණුසුම් අත්පොළ සන්නාදයෙන් පිළිගන්න සමීන් සහෝදරයාව මේ වේදිකාවට. චිතිතක් වගේ මම එන්නම් ජේසු
මත මගේ දිවිය දිගා කොට පුදමි ඔබ වල්ගන දිවි ජේසුනි මං මගේ ජේසුනි මං පූජාසනය මත මගේ දිවිය දිගා කොට උදමි ඔබට ආරගන දිවි ජේසුනි මං මගේ ජේසුනි මං පැයෙන් පැයට මගේ හිතට ඔබ යන එන හැටි සිතේ කඳුළු ගිනි නිවන්න පවන් සලන හැටි පුළුන් රෝදක් වගේ සිතට සුවය ගෙනෙන හැටි මගේ ජේසු එහෙම තමයි ඒ ජේසුගේ හැටි මගේ ජේසු එහෙම තමයි ඒ ජේසුගේ හැටි යන යන තැන මාවරන් යනවද ජේසු මුළු ලෝකෙම එක පහනක් වෙනවද ජේසු ලොව මුදන්න දහම් සිසිල දෙනවද ජේසු චිතිතක් වගේ මමත් එන්නම් ජේසු පුංචිතිතක් වගේ මමත් එන්නම් ජේසු පූජාසනය මත මගේ දිවිය දිගා කොට උදමි ඔබට බාරගන්න දිවි ජේසුනි මං මගේ ජේසුනි මං ලා 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 මට හරි සතුටුයි මේ පුංචි පැටව නටනවා දකින්නකොට මට මගේ පුංචි කාලේ මතක් වෙනවා මගේ මිත්‍රයොත් එක්ක නටලා ගයලා ප්‍රීති වෙලා සිටින දවස් ෂා අපේ කුමරිය ඉස්සර විතරක් නෙවෙයි දැනුත් හරිම ලස්සනට නර්තනයේ යෙදුණානේ ස්තුති කුමරුනි ඔබට කැමතිද ලස්සන කපරිඤ්ඤ නටුමක් බලන්න ඔව් මම මොකද අකමැති වෙන්නේ එසේනම් අපේ අපොල සන්නාදයෙන් පිළිගමු වෙනස්ම නර්තනකින් ඔබව පුදුම කරන්න පැමිණ සිටින මේ දරුවන්ව මේ වේදිකාවට ගීත හඬයි ලොවට ඇසෙන්නේ ජේසු පුතා ඉපදුන
ගොඩක් ස්තුතියි අපි පුංචි කුමරියන්ට. ඔබ දන්නවද කුමරේනි? යේසුතුමා මගේ ජීවිතයට එන්න කලින් මගේ ජීවිතේ කොහොමද තිබුණේ කියලා. ඇත්තටම මගේ ජීවිතේ යේසුතුමා එන්න කලින් තිබුණේ ගොඩක් නරක විදිහට. මම කරපු කිසිම විදිහට මට තේරුමක් තිබුණේ නැහැ. ඒත් මගේ යේසුතුමා මගේ ජීවිතයට ආවට පස්සේ මම කරන හැම දෙයක්ම ඊටාම සාර්ථක විදිහට වුණා. බලන්න අද මං ඉන්න මේ තැන ඒ හැම දෙයක්ම මගේ යේසුතුමා නිසායි. ඔව් යේසුතුමාන් තමයි අපි සිළු දිනාගේ ආලෝකය. අපි නැවතත් ලස්සන ගීතිකාවක් අසමුද? අපි අපේ අපොලසන්නාදෙන් පිළිගමු මලින් සහෝදරයව මේ ලස්සන වේදිකාවට. ජීවිතේදා මං ඔහේ ගෙවා ඉන්න අතරේ ඔබව හමු වුණා. මා දිහා බලා කීව දේ නිසා ජේසු සමිතේ මම වෙනස් වුණා. ජීවිතේදා මං ඔහේ ගෙවා ඉන්න අතරේ ඔබව හමු වුණා. මා දිහා බලා කීව දේ නිසා ජේසු සමිතේ මම වෙනස් වුණා. මට මගේ ලොවේ රැඳෙන්න බෑ. පැරණි දේ යලිත් කරන්න බෑ. මට මගේ ලොවේ රැඳෙන්න බෑ. පැරණි දේ යලිත් කරන්න බෑ. ආදරේ ඔබේ දරන්න බෑ. ඒ නිසා තුතින් උපන්නෙමා. ජීවිතේදා මං ඔහේ ගෙවා ඉන්න අතරේ ඔබව හමු වුණා. මා දිහා බලා කීව දේ නිසා ජේසු සමිතේ මම වෙනස් වුණා. ක්‍රෝධ වෛරයෙන් බලන්න බෑ. නපුරු දේ යලිත් කරන්න බෑ. ක්‍රෝධ වෛරයෙන් බලන්න බෑ. නපුරු දේ යලිත් කරන්න බෑ. ජේසු සමිතුකින් මිදෙන්න බෑ. ඒසයි තුතින් ජයන්නෙමා. ජීවිතේදා මං ඔහේ ගෙවා ඉන්න අතරේ ඔබව හමු වුණා. මා දිහා බලා කීව දේ නිසා ජේසු සමිතේ මම වෙනස් වුණා. ජීවිතේදා මං ඔහේ ගෙවා ඉන්න අතරේ ඔබව හමු වුණා. මා දිහා බලා කීව දේ නිසා ජේසු සමිතේ මම වෙනස් වුණා. ජේසු සමිතේ මම වෙනස් වුණා. හරිම ලස්සන ගීතයකින් අපිව සතුටු කරපු ඔබට බොහොම ස්තුතියි.
ඔබ දන්නවද කුමරෙනි? අපේ රාජධානියේ ඉන්න උස්මහත් වන තරුණියන් අලුත් දේවල් අත්හදා බලන්න හරිම කැමති කාලයක් තමයි මේ තරුණ කාලය කියන්නේ. ඉතින් අපේ රාජධානියේ ඉන්න රූමත් තරුණියන් ලෑස්ති වෙලා ඉන්නවා හරිම ලස්සන නර්තනයකින් අපව පිනවන්නට. එසේනම් අපගේ උණුසුම් අපොලොස් සන්නාදයෙන් පිළිගමු. අපේ සභාවේ රූමත් තරුණියන්ව මේ වේදිකාවට උන්වහන්සේ යේසුස් වහන්සේය. උන්වහන්සේ මාර්ගයද සැබෑවද ජීවනයද වූසේක. ඔබ සැමට සුබ නත්තලක් වේවා. Shoot.
Christmas.